රයිට් යාලුවනේ අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ MT36.8 කියන සර්කිට් එක ගැන. මේකේ විශේෂත්වය ගත්තොත් සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේකෙන් 2 වෝල්ටේජ් වගේ පොඩි වෝල්ටේජ් එකක් 24 වෝල්ට් වගේ වෝල්ටේජ් එකකට අප් කරගන්න පුළුවන්. මේකේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් වෝල්ටේජ් එක ඉන් කරන්න එක පැත්තක් තියෙනවා. ඒ වගේම තමයි වෝල්ටේජ් එක අවුට් කරන්න තව පැත්තක් තියෙනවා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ මේ ස්ක්‍රූ එකක් තියෙනවා මෙතන කරකවන්න. මේක කරකවලා අපිට පුළුවන් මේ අවුට්පුට් වෝල්ටේජ් එක අපිට වෙනස් කරලා හදාගන්න. මේක ගොඩක් වෙලාවට ඉතින් අපිට ලොකු වැඩවලට සාමාන්‍යයෙන් යූස් කරන්න අමාරුයි. ඒ වුණාට උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලන්ට 3 වෝල්ටේජ් එකක් මේකට දීලා 12න් වැඩ කරන LED එකක් පත්තු කරගන්න පුළුවන්. ඒ වගේ පොඩි වැඩවලට පාවිච්චි කරන්න පුළුවන් සුපිරි ඉන්වර්ටර් එකක් තමයි මේක. අපි එහෙමනම් මේක පොඩ්ඩක් චෙක් කරලා බලමු කොහොමද මේකේ ක්‍රියාකාරීත්වය සහ මේකෙන් අපිට සාමාන්‍ය විදිහට 3 වෝල්ටේජ් එකක් දීලා මේකෙන් අපිට 12 වෝල්ටේජ් එකක් වගේ අවුට් එකක් ගන්න පුළුවන්ද කියන එක. රයිට් යාළුවනේ මම මේ සර්කිට් එකට වෝල්ටේජ් එක සපයන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ 18/650 කියන මෙන්න මේ බැටරිය. මේ බැටරිය වෝල්ටේජ් එක ගත්තොත් 3.7 තමයි මේ බැටරිය. මේ බැටරියෙන් අපි වෝල්ටේජ් 3.7ක් අපි සර්කිට් එකට දීලා අපි බලමු ඒක කොච්චර දුරකට අප් කරගන්න පුළුවන්ද කියන එක. රයිට් යාළුවනේ ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මම මේකේ වෝල්ටේජ් ඉන් කරන ඒරියා එකට මෙන්න මේ විදිහට 18/650 බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකට මම මේ විදිහට ස්විච් එකක් සම්බන්ධ කරගත්තා. ඒ වගේම තමයි මේකේ වෝල්ටේජ් අවුට් කරන පැත්තට මම මේ විදිහට වයර් දෙකක් සම්බන්ධ කරගෙන තියෙනවා. අපි දැන් මල්ටිමීටර් එකෙන් බැලලා බලමු මේකෙන් කොච්චර වෝල්ටේජ් එකක් අවුට් කරනවද කියන එක. මුලින්ම මම මේ විදිහට මේකේ ධන සහ ඍණ වයර් දෙකට මල්ටිමීටර් එකේ ධන සහ ඍණාංක දෙක මේ විදිහට සම්බන්ධ කරගන්නවා. එහෙනම් සම්බන්ධ කරගත්තට පස්සේ මේ මල්ටිමීටර් එක මේ විදිහට මම ඔන් කරගන්නවා. අපේ සර්කිට් එකේ ස්විච් එක මේ විදිහට මම ඔන් කරනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ 12කට ආසන්න වෝල්ටේජ් එකක් දැන් මේකේ මීටර් එකේ පෙන්නනවා. අපි බලමු මේක මේ සර්කිට් එකේ තියෙන ස්ක්‍රූ එක කරකවලා අපි බලමු මේක කොහොමද වෙනස් වෙන්නේ කියන එක ගැන. මම මේ විදිහට ස්ක්‍රූ එක කරකවද්දී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ වෝල්ටේජ් එක ටික අඩු වෙනවා. මේ විදිහට අඩු වෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ විදි වෝල්ටේජ් එක 4.2ක් මේ විදිහට 3.4ක් දක්වා මේ විදිහ අඩු වෙලා තියෙනවා. මම ස්ක්‍රූ එක අනිත් පැත්තට මේ විදිහට කරකවනවා. මේ විදිහට කරකවද්දී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ වෝල්ටේජ් එක ටික වැඩි වෙනවා. අපි බලමු මේකේ වෝල්ටේජ් එක කොච්චර වැඩි කරන්න පුළුවන්ද කියලා. මේ ස්ක්‍රූ එක කරකවද්දී ඔයාලට බලන්න පුළුවන් මේ වෝල්ටේජ් එක අප් වෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේකේ වෝල්ටේජ් එක 28ක් දක්වා අප් වෙලා තියෙනවා. මම මේක දැන් 12කට හදා ගන්නවා අපේ LED පටිය මේකට සම්බන්ධ කරගන්න. මම මේ විදිහට අනිත් පැත්තට මෙහෙම ස්ක්‍රූ එක කරකවද්දී ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේක මේ විදිහට වෝල්ටේජ් එක අඩු වෙනවා. මම මේක 12ක් දක්වා අඩු කරගන්නවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් දැන් 12.4ක් දක්වා වෝල්ටේජ් එක මීටරේ පෙන්නනවා. දැන් මම මේකට 12 වෝල්ට් LED පටියක් සම්බන්ධ කරගන්න යන්නේ. අපි බලමු මේක සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක ගැන. මේකට යාළුවනේ මම සම්බන්ධ කරගන්න හදන්නේ මෙන්න මේ වගේ 12 වෝල්ට් දිග LED පටියක් තමයි මම මේකට සම්බන්ධ කරගන්න යන්නේ. මේකේ ධන සහ ඍණාංක තමයි මේ තියෙන්නේ. ධනාග්‍රය රතු පාට වයර් එක, ඍණ අග්‍රය සඳහා මේ කළු පාට වයර් එක තමයි මේ සම්බන්ධ කරගන්න යන්නේ මම. මේකෙදි මම මුලින්ම මේ රතු පාට වයර් එක මේ විදිහට රතු පාට එකට සම්බන්ධ කරගන්නවා. කළු පාට වයර් එක මේ විදිහට ඍණාග්‍රයට සම්බන්ධ කරගන්න. හරි යාළුවනේ මම මේ විදිහට වයර් ටික සම්බන්ධ කරගෙන ඉවරයි. අපි බලමු මේ ලයිට් පටිය දැන් වැඩ කරනවද කොහොමද කියන එක ගැන. මම මේ විදිහට මේකේ ස්විච් එක මේ විදිහට ඕන් කරගන්නවා. ඉතින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ LED පටිය මේ විදිහට හොඳින් දැල් වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕගොල්ලන්ට මේ වගේ LED පටියක් මේකෙන් අදාල්වන්න පුළුවන්.
රයිට් යාළුවනේ ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරේ MT36.8 DC to DC boost module එක ගැන. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පහලින් තියෙන කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරන්න අමතක කරන්න එපා. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.